හායි ගයිස් කොහොමද? අද යන්න හදන වෙනස්ම තැනකට වෙනස්ම රිව් එකක් දෙන්න තමයි අද යන්න හදන්නේ. අද අපි ඔයාලා බලන්න ඇති කොහෙද යන්නේ කියලා. අද යන්නේ මේ විටෝ පීසා. විටෝ පීසා එකට තමයි අද යන්න හදන්නේ. විටෝ පීසා කැන්ඩි. මේක කැන්ඩි වල තමයි තියෙන්නේ. මේක තියෙන්නේ සරණංකර රෝඩ් කැන්ඩි. මේක වැවරෝමි ඉඳන් යනකොට අම්මනේ ස්කූල් එකක් එතනින් දකුණු පැත්තේ පාරක් තියෙනවා. ඒ පැත්තට තමයි යන්න. ඔයාලට හොයාගන්න පුළුවන් Google Map එකේ ගිහිල්ලා මේ විටෝ පීසා කැන්ඩි කියලා ගහන්න. එතකොට කොහොමද ඔයාලට හොයාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලස්සන ලොකේෂන් එකක් තමයි තියෙන්නේ. අපි වෙලා ඉන්නේ විටෝ පීසා කැන්ඩි. මේක තමයි විටෝ පීසා කැන්ඩි කියලා කියන්නේ. එයාලගේ පාර්කින් එක හොඳයි. මෙන්න මේ වගේ තමයි ඇතුළට යනකොට තියෙන්නේ. බලන්න හොඳයි. එයාලගේ ලස්සන ලයිට් අරේන්ජ්මන්ට් එක හැමදේම ලස්සන තියෙනවා. ඇත්තට මේක නිදහස් තැනක තමයි තියෙන්නේ. ලස්සන view එකක් පේනවා. මෙන්න මෙහෙම තට්ටු කිහිපයක් උඩට යන්න ඕන. බලමු අපි ගිහිල්ලා. එතකොට තමයි එයාලගේ ඩයිනින් ඒරියා එක තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා. බලමු මෙයාලගේ මෙනු එක ගෙනත් දුන්නා. මෙනු එක හැබැයි ගොඩක් තියෙනවා. ස්පයිසි චිකන්, රෝස් චිකන්, ඊට පස්සේ මොසරෙල්ලා චීස් චිකන්, ඒ වගේ ගොඩක් ඒ වගේ මෙනු එක ගොඩාක් තියෙනවා. ඔයාලා ගිහිල්ලා බලන්න. මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි පීසා එක half පීසා එකක් විදිහට ගන්න පුළුවන්. අද අපි try කරන්න යන්නේ half පීසා එකක්. බලමු කොහොම වෙයිද කියලා. අපි ගත්තේ රෝස් චිකන් එකයි, normal chicken, cheese දාලා එකයි. ඒක පොඩ්ඩක් ස්පයිසි විදිහට ගත්තා. හරි අපි පීසා එක විටෝ පීසා එකක් ගෙනාවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙයාලා දර පෝරුමින් තමයි මේ පීසා එක මේ බේක් කරන්නේ. එතකොට මෙයාලගේ තියෙන රොටිය හරිම ස්මූත්. ඒක ඔයාලා ගිහිල්ලා බලන්න. ඒ වගේම කියන්න ඕන මෙයාලා කස්ටම් සර්විස් එක ඉතාම හොඳයි. මෙයාලා අපිට දෙනවා මේ පීසා එක ගන්න ග්‍රේවි 3ක්. හරිද? white sauce එකක් දෙනවා, tomato sauce එකක් දෙනවා. විශේෂයෙන්ම එක තමයි සම්බල් එකක් වගේ එකක් දෙනවා. හරිම සරයි. මේක නියමට සෙට් වෙනවා. ඒ කියන්නේ 9 minutes ග්‍රේවි එකක් වගේ එකක් තමයි දෙන්නේ. මේක පීසා එකට මාරුද සෙට් වෙනවා. හරි ඇත්තටම මේ සාමාන්‍යයෙන් අපි දන්න පීසා හට් එකට වැඩිය මෙන්න මේ විටෝ පීසා කියන එක අමුතුම වයිබ් එකක් තියෙනවා. බලමු ඉතින් මෙයා නම් කනවා ආපු වෙලේ ඉඳන් කන එක කරන්නේ. හරි ඔයාලට කියන්න බැරි මේකට අපිට කීයක් ගියාද කොහොමද ප්‍රයිස් එක අපි ගත්තේ half එකක්නේ. ඒක වුණා hot and spicy chicken large එකෙන් half එකක් ගත්තේ. එකට වුණා 1200ක්. ඊට පස්සේ barbecue chicken large එකට වුණා 1375ක්. ඊට පස්සේ අපි මිලිලීටර් 320 ගත්තා පෙප්සි දෙකක්. ඒකට 550ක් වගේ වුණා. මෙන්න මේ විදිහට අපි හරි අමාරුවෙන් මේ විටෝ පීසා එක කාලි ඉවර කරා. බලමු අපි හමු වෙමු තවත් වීඩියෝ එකකින්. එහෙනම් අපි ගිහින් එන්න. බයි.